guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකකින් ඔයාලත් එක්ක මම share කරගන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ week එක කොහොමද ගත වුනේ කියලා. ඉතින් මගේ office වැඩ, මගේ university studies, ඒ වගේම මම leisure time එක enjoy කළේ කොහොමද? ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ කරන ඉන්ටර්න්ෂිප් එකේ අවසන් දවස් කීපය තමයි මේ විදිහට ගත වෙන්නේ. ඉතින් හිතට දුකක් දැනුණත් මම එතන ඉගෙන ගත්ත දේවල් මට ලැබුණු අවස්ථාව ගැන මම ගොඩක් සතුටු වෙනවා. හවස මට අවශ්‍ය පොත් වගේක් ගන්න මම ගුණසේන බුක් ෂොප් එකට ගියා. මේක තියෙන්නේ අපේ ඔෆිස් එක ළඟ හින්දා මම නිතරම මේකට යනවා. මේකේ වටපිටාව හරිම ලස්සනයි. හරිම නිශ්ශබ්ද සංසුන් වටපිටාවක් මේ බුක් ෂොප් එකේ තියෙනවා. ඒ වගේම ලොකු බුක් කලෙක්ෂන් එකක් මේ ෂොප් එකේ තියෙනවා. සාමාන්‍යයෙන් මම පොතක් ගන්න ගියාම එකපාරම ගන්නෙ නැහැ. ඒ පොතේ තැනින් තැන කියවලා කොහොමද කතාවේ ගලා යාම තියෙන්නේ? ඒ වගේම කතුවරයා ගැන විස්තර මොනවාද? ඒ වගේම මේ පොත කියවපු අයගේ රිවිව්ස් මොනවාද? ඒගොල්ලෝ කොහොමද මේ පොත රේට් කරලා තියෙන්නේ? අන්න ඒ වගේ විස්තර හොයලා බලලා තමයි ගන්නෙ. සිකුරාදා දවස ඒ විදිහට ඉවර වෙද්දී සෙනසුරාදා දවස ආරම්භ වුණේ මෙන්න මේ විදිහට. බලන් හිටියත් එපා වෙන්නෙම නැති තැන. මේ තමයි අපි නිතරම යන ඇම්ස්ටර්ඩම් ෆුඩ් කෝර්ට් එක. මේකේ කෝන් ඩොග් SL එකේ කෝන් ඩොග්ස් නම් මාරම රසයි. ඒකේ උඩම තට්ටුවට ගියාම මෙන්න මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. ඉතින් හරියම ලස්සනට ඉර බහැන් යනවා පේනවා. ඒ වගේ මේක මුහුදත් එක්ක තියෙන හින්දා තවත් ලස්සනයි. ට්‍රේන්ස් යනවා මේ අතරමැදින්. ඉතින් මේ කම්බිනේෂන් එක නම් මාරයි. හරියම ලස්සන වීව් එකක් තියෙන හවස් වරුව වෙද්දි. ඉතින් මේ ෆුඩ් කෝර්ට් එක පටන් ගන්නෙත් හවස 5ට. ඔයගොල්ලන්ට ආවොත් මෙන්න මේ වගේ ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සෙනසුරාදා දවසේ ලොකු වැඩක් තිබ්බේ නැති හින්දා ඊළඟට අපි ගියා ගෝල් ෆේස් එකට. ඊට පස්සේ අපි ගියා සිටි සෙන්ටර් එකට. ඒක ක්‍රිස්මස් වලට සරසලා තිබ්බේ මෙන්න මේ විදිහට. සිටි සෙන්ටර් આવොත් අපි අනිවාර්යෙන්ම යන තැනක් තමයි ක්‍රේප් රන එක. ඊට පස්සේ අපි ගියා සිටි සෙන්ටර් එකේ ඇක්ෂන් ස්ටේෂන් එකට. ලින්නම් මට මතක විදියට ෆුඩ් කෝර්ට් එක තිබ්බේ 3rd ෆ්ලෝර් එකේ. හැබැයි ඒගොල්ලෝ නිව්ලි ඕපන් කරා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ෆුඩ් කෝර්ට් එක. ඉතින් මේකේ කෑම වල හොඳ වෙරයිටි එකක් තියෙනවා. ඊට පස්සේ අපි අන්තිමටම ගියේ ස්පාසිලෝන් එකට. ඉතින් මේ විදිහට තමයි මගේ මේ වීකෙන්ඩ් එක ගත වුනේ. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මගේ YouTube channel එකෙන් මම ඔයාලට university එක ගැන vlogs, ඒ වගේම study vlogs, daily vlogs, ඒ වගේම cover songs ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලා කලින් videos බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒවත් බලන්න. YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.